ඔබ වහන්සේ දැන් එක එක්කෙනාට වාද කරන්න ඔබ වහන්සේගේ වේදිකාවට කතා කරන්න කලින් වැරදුනා නම් වැරදුන බව පිළිගන්න. ඒක තමයි ඔබ වහන්සේගේ විද්වත් බව. බඩ බඩා ගන්න නිර්මාණය කරපු සම්වර්ධිත සූත්‍ර අරගෙන මිනිස්සුන්ට පච කියන්න එපා, බොරු කියන්න එපා කියන කාරණාව තමයි අපිට වල්පොල ගෞතම හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ. ඔබ වහන්සේ කොහෙන් හරි කෑලි ටිකක් අහුලගෙන කියවලා නොදන්න පිරිස ඉස්සරහා ඔබ වහන්සේ මහා ලොකු වීරයෙක් වෙන්න පුළුවන්. හාමුදුරුවනේ තමන්ගේ තියෙන හිතේ තියෙන හිතලු සමාජයට කියන්න කලින් මුළු ත්‍රිපිටකයම ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න. හාමුදුරුවනේ මේ මගේ අතේ තියෙන්නේ අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ ජානුස්සෝනි සූත්‍රයේ ජානුස්සෝනි කියන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා මේ මියගේ ඥාතීන්ට පින් දීම ගැන දන් දීලා ඔවුන්ට පරලොව හිතසුව පිණිස පින් දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. මේ සූත්‍රය ඇතුලේ ජානුස්සෝනි අහන්නේ ඔය විදිහට දන් දීලා මේ බ්‍රහ්මණයෝ හරි කවුරු හරි මේ දන් දීලා ඔය මියගේ ඥාතීන්ට පින් පමුණවද්දී ඔවුන්ට ඒවා ලැබෙනවද? ඔවුන් මේ අපි දෙන එක පරිභෝග කරනවද කියලා ප්‍රශ්නයක් අහනවා. මේ ජානුස්සෝනි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා නිරේ තිරිසන් ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ ආදී කිසි තැනක බෑ මේ පින් දුන්නට මේ දන් දීලා මේ පින් ලැබෙන්නේ නැහැ අයට. මේ දානික ආනිසංස විදිහට ඔවුන්ට ලැබෙන්නේ කොහෙද? එකම එක තැනකයි ප්‍රේතාත්මේ. තෝ කායස බේදා පරම්මරණා එත්ති විෂයන් උප්පජ්ජති. කය බිඳිලා මරණින් පස්සේ പ്രേත කියන විෂය උපදිනවා. අන්නේ විෂය ඉපදිච්ච කෙනාට මේ පින ගන්න පුළුවන් කියන කාරණේ පැහැදිලි කරනවා. වල්පොල ගෞතම හාමුදුරුවෝ කඩිමුඩියේ වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අපේ දේශනාවන් සම්බන්ධව. මහන්සේ විශාල බොරු රාශියක් ඒ වීඩියෝ එකේ සමාජගත කරන්නට යෙදුණා. ඇත්තටම අපේ එක් දේශනාවක් විතරක් උපුටලා තමයි උන්වහන්සේ කරුණු දැක්ුවේ. ඇත්තටම මේ දේශනාවේදීත් උන්වහන්සේ සාවද්‍ය ප්‍රකාශයක් කරනවා අපි තිරෝකුඩ සූත්‍රයේ විතරයි සාකච්ඡාවට බඳුන් කරේ කියලා නෑ. අපි ඒකේ සිංහාලෝවාද සූත්‍රයත් සාකච්ඡාවට බඳුන් කරා. විශේෂයෙන්ම පවසන්න ඕනේ ජානුස්සෝනී සූත්‍රයේ පිළිබඳ අපි වෙනත් දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි වල්පොල ගෞතම හාමුදුරුවෝ නොදන්න කතාවක් අපි කියන්නම්. තිරෝකුඩ සූත්‍රයේ වගේම ජානුස්සෝනී සූත්‍රයත් ස්ථවිරයන් වහන්සේලා විසින් සකස් කරලා ත්‍රිපිටකයට එකතු කරපු සූත්‍රයක් හැටියට තමයි සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් ඉතාම හොඳින් පෙනියන්නේ. විශේෂයෙන්ම මේ පින්දීමයි කියන කාරණාව සාකච්ඡා කරද්දී අපි මූලික වශයෙන්ම පැහැදිලි කරගන්න ඕනේ මේ පින සම්බන්ධව මුල් සූත්‍ර දේශනා සහ අටුවාවල සඳහන් කාරණා මොකක්ද කියන කාරණාව. එතකොට අදාළ කාරණාවට අපි ආවොත් විශේෂයෙන්ම උන්වහන්සේ කියන මේ ජානුස්සෝනි සූත්‍රයේ සම්බන්ධව එතරම් ජානුස්සෝනි සූත්‍රයේ සම්බන්ධවත් අපි ප්‍රකාශ කරන්න ඕන විශේෂයෙන්ම මොකද දැන් ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කාරණා හරියට බලපුවම් පස්සේ මේක මුල් බුදුදහමේ කාරණාත් එක්ක ගැලපෙන්නේ නැහැ කියන කාරණාව ඉතා පැහැදිලි වෙනවා. අපි ඕනෑම සූත්‍රයක් අධ්‍යයනය කරද්දී මම දන්නේ නැහැ වල්පොල ගෞතම හාමුදුරුවෝ සූත්‍ර අධ්‍යයනය කරන්නේ කොහොමද කියන කාරණාව. ඇත්තටම සූත්‍ර අධ්‍යයනයේදී භක්තිවාදයකින් සූත්‍ර අධ්‍යයනය කරොත් එහෙම අපිට නිසි ආකාරයට සූත්‍රය අධ්‍යයනය කරන්න කියවා ගන්න හැකියාව නැහැ. සූත්‍රයක් අධ්‍යයනය කරන්න ඕන පරේක්ෂණාත්මකව. මේ සූත්‍ර බිහි වූ කාලය, ඒ වගේම භූගෝලීය පසුබිම, සමාජ සංස්කෘතික සාධක, දේශපාලන සාධක, ආර්ථික සාධක කියන මේ කාරණාත් එක්ක තමයි අත්‍තරම සූත්‍රය කියව ගන්න ඕනේ. දැන් මේ ජානුස්සෝනී සූත්‍රයේ සඳහන් කරන පුණ්‍යානුමෝදනා ක්‍රමවේදය මුල් බුදුදහමේ එහෙම නැත්නම් ඒ කියන්නේ බෞද්ධ දර්ශනයේ සාරාර්ථ වශයෙන් ගත්තන් පස්සේ ඒ සාරාර්ථ දේශනාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට තාම ලස්සන ධර්ම පාඨයක් තියෙනවා. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ කියලා. කියන්නේ මේකෙන් කියන්නේ තමන් කරන නරකින් කෙලෙසෙන්නේ තමන්ම. එතකොට තමන් කරන හොඳ දෙයින් සුද්ධත්වයටපත් වෙන්නේ තමන්ම. එතකොට තමන්ට තවත් කෙනෙක් සුද්ධ කරන්න හරි තවත් කෙනෙක් කෙලෙසන්න හරි හැකියාව නැහැ. කියන්නේ තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය තියෙන්නේ තමන්ට. අපිට හැකියාව නැහැ තවත් කෙනෙක්ගේ දේවල් ජීවිතය සුද්ධත්වයට පත් කරන්න හරි අසුද්ධ භාවයට පත් කරන්න. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ක්‍රියාවේ අයිතිය තමන් කරන ක්‍රියාවේ ප්‍රතිවිපාකයේ තියෙන්නේ තමන්ටයි කියන කාරණා. ඉතින් මේකත් එක්ක දැන් ජානුස්සෝනී සූත්‍රය අරගත්තන් පස්සේ මේ දේශනාවත් එක්ක පරස්පරතාවයටපත් වෙනවා. මේ ජානුස්සෝනී සූත්‍රයේ ගෞතම හාමුදුරුවන්ට මෙච්චර ඉන්ට්‍රෙස්ටිං ඇයි කියන එක අපි දන්නවා. මොකද වල්පොල ගෞතම හාමුදුරුවෝ කියන්නේ විවිධ පූජා පවත්වමින් කලගෙඩි පූජා, ඖෂධ පූජා, සුවඳ දුම් පූජා, අර පූජා, මේ පූජා කියලා කප්පරක් පූජා පවත්වලා අහිංසක මිනිස්සුන්ගේ කියන්නේ ධර්මයේ නොදන්න පූජා සංස්කෘතීන් වල සංවර්ධනය අවදිය මේ වගේ ප්‍රතිඵල මොනවද කියලා නොදන්න අහිංසක මිනිස්සු රවට්ටලා ඒගොල්ලන්ගේ සාක්කු සුද්ධ කරන වැඩේ වල්පොල ගෞතම හාමුදුරුවෝ සිද්ධ කරනවා. අපි ඒක දන්නවා. ඒක නිසා ජානුස්සෝනී සූත්‍රය මෙයාට මාර වැදගත්. ඒකට ජානුස්සෝනී සූත්‍රය මෙන්න බලන්න මේක මේ
පාලි මේවා කියන්නේ මම හිතන්නේ මේ පාලි කියලා වැඩකුත් නැහැ. කියන්නේ ශ්‍රාවකයන් තේරෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම දැන් ගෞතම හාමුදුරන්ට පාලි තේරෙන්නේ නැහැනේ. ඔබ වහන්සේට තේරුම් ගන්න පුළුවන් විදිහට සූත්‍රයේ සිංහල අර්ථය අපි කියන්න. දැන් මේකේ තියෙන යමෙක් මහණෙකුට වේවයි බමුණෙකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්ධ විලේපන සය්‍යා අවස්ථ ප්‍රදීපෝ කරන දෙන්නේ වේද ඒ කරුණින් එයා එහි අන්නපාන මාලා නානාලංකාර ලබන සුළු. ඒ කියන්නේ මේක සරල අර්ථය තමයි යම් කිසි ඒ කියන්නේ ශ්‍රමණ හරි බ්‍රාහ්මණ කෙනෙක්ට අන්නපාන කියන්නේ ආහාර පාන වස්ත්‍ර යාන කියලා මෙතනින් සඳහන් කරලා තියෙන්නේ යාන වාහන. ඒ කාලේ යාන කියලා පාවිච්චි කරලා තියෙන එකක් තමයි කරත්ත වලට යාන කියලා සඳහන් කරලා තියෙනවා. අනිත් කාරණාව තමයි සත්‍යෝ දාගෙන භාවිතා කරපු ගමන් ක්‍රමවේද. ඊළඟ කාරණාව තමයි මාලාගන්ධ විලේපන. දැන් මල් සුගන්ධ ද්‍රව්‍ය සහ විලේපන කියන්නේ ආලේපන ද්‍රව්‍ය. ඒකට සාමාන්‍යයෙන් සාමණේර ශික්ෂාවල ඉඳලා උපසම්පදා ශික්ෂා දක්වා අපි අහන්න කැමති මාලාගන්ධ විලේපන පිළිගන්න භික්ෂුන්ට සුදුසුද නැද්ද? එතකොට මේ වල්පොළ ගෞතම හාමුදුරුවෝට දැන් මේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේ සූත්‍රය ගැලපෙනවා. හැබැයි මුල් විනයට අනුකූලව විනය ශික්ෂාපද වලට අනුකූලව අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ පූජා ද්‍රව්‍යයන් කොච්චරක් දුරට භික්ෂුවක් පිළිගන්න සුදුසුද නැද්ද? එතකොට භික්ෂුවකට අපි අහනවා මාලාගන්ධ විලේපන පිළිගන්න බුදුහාමුදුරුවෝ කොයිද කියලා තියෙන්නේ? ඒ වගේම භික්ෂුවකට කරත් යාහන වාහන පිළිගන්න කොයිද කියලා තියෙන්නේ? මොකද්ද වල්පොළ ගෞතම හාමුදුරුවෝගෙන් අහන්න කැමති. දැන් ඒකයි මම කිව්වේ මේ සූත්‍රය ඔබ වහන්සේට ගැලපෙනවා. මොකද ඔබ වහන්සේ කොහොමත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැති දේවල් ඔබ වහන්සේ කරන්නේ. ඔබ වහන්සේ කොහොමත් කරන්නේ ඔබ වහන්සේගේ සුඛ විහරණය උදෙසා දායකයන්ට සංසාර භය ඇති කරලා ඔබ වහන්සේගේ ලාභ සත්කාර ප්‍රයෝජන අරගෙන ඔයාගේ හිත නිවා ගන්නනේ. ඕපදේශ මෝහ කියන මේ අකුසල මූලයටපත් කරලා ලබන නිර්වාණය ලබන්න නෙවෙයි අර ලාභ සත්කාර වලින් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගෙන නිවෙන්න තමයි මේ වල්පොළ ගෞතම හාමුදුරුවෝ වගේ අය කල්පනා කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ මේ සංවර්ධිත පසුකාලීන සූත්‍ර උපුටා දක්වමින් මෙන්න මෙහෙමයි පින් දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි ඊළඟ භවයේ සැපවත් කරන්න පුළුවන් කියලා විශාල බොරු බේගල් සමාජගත කරනවා. ඊළඟ කාරණා අපි කියන තර්කේ තමයි පින් දීලා ප්‍රේතාත්මෙක ඉන්න කෙනෙක්ට එයාව දිව්‍ය ලෝකෙට හරි එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට හරි වීසා අරන් දෙන්න පුළුවන් නම් එහෙමනම් හාමුදුරුවනේ මේ පවත් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්න බෑ. දැන් පින අනුමෝදන් කරන්න පුළුවන් නම් කෙනෙක්ට මියගිය කෙනෙක්ට එහෙනම් පවුත් අනුමෝදන් කරන්න පුළුවන් වෙනවා. ඒක නිසා මම කියන්නේ මෝඩ ලොජික් මේ සංස්කරණය කරපු සංවර්ධිත පූජා සංස්කෘති සහ බඩ වඩා ගන්න නිර්මාණය කරපු සංවර්ධිත සූත්‍ර අරගෙන මිනිස්සුන්ට පච කියන්න එපා බොරු කියන්න එපා කියන කාරණාව තමයි අපිට වල්පොළ ගෞතම හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ. බුදුරදුන්ගේ දෙයතින් මේ පිළිවෙත් සිදු වුණි නම් එය අපගේ භාග්‍යයක්. මහරජනේ බුදුරදුන් වඩිනවා. ප්‍රණාම වේවා. ඉල්ලීමක් තිබෙනවා. කුමක්දයි බුදුහිමි විමසූහ. දින කීපයකට පෙර සිට මගේ ස්වප්නයන්හි මගේ පියාණන්මයි දකින්නේ. මා බමුණන්ගෙන් විමසා සිටියා. ඔවුන් මට පැවසුවේ මගේ පියාණන්ගේ ආත්මයට සැනසීම අහිමි බවයි. ඉතින් මේ පූජාව ඒ පිණිසයි. ඔහුගේ ආත්මය මුදන්නයි. අපගේ පරම ඥානසයුර ඔබයි. අනුකම්පා උපතවා මේ පූජාව වතාවත් ඔබ වහන්සේ සිදු කර මගේ පියාණන්ගේ ආත්මය වෙත විමුක්තිය ගෙනෙන්න. ජීවිත මරණ චක්‍රයෙන් මුදා මෝක්ෂය සලසන්න. එකල අප භාග්‍යවතුන් කොසල් රජු ප්‍රසන්නජිත් අමතා පවසා සිටියේ. නැවුම් මැටිබඳුන් දෙකක් ගෙන එකක් ගිතෙලෙන්ද අනික කැටකැබිලිතිවලින්ද පුරවා නදීතෙරට ගෙනන ලෙසයි. මා සැනකින් සියල්ල සලසනම් මහරජනි. ඉමහත් බැතින් කළමනා සලසාගත් රජු මැටිබඳුන් දෙක රැගෙන ගංතෙරට පිරිසි කල භාග්‍යවතුන් රජු අමතා මෙම මැටිබඳුන් ජලය මත තබන ලෙස උපදෙස් දුන්හ. ඉන් පසු මුගුරක් ගෙනවිත් රජු අතට පත් කළ බුදුරජාණන් වහන්සේ මෙම බඳුන් මුගුරෙන් කඩා දමන ලෙස උපදෙස් දුන් සේක. ඉන් පසු බුදුරදුන් නදිය දියෙහි පාවනැගෙන ගිතෙලත් දියෙහි සැඟවගිය කැටකැබලිතිත් දක්වා මහරජ ඔබෙන් කවරෙකුට හෝ මට හෝ පූජා පිළිවෙත් පවත්වා මේ පාවෙන ගිතෙල් ගංපතුලට යැබිය හැකිදැයි විමසා සිටිසේක. එය අසම්භාවිතයි. ගිතෙල් සැමවිටම පාවෙනවා. එවිට බුදුරදුන් නැවත මෙසේ විමසූහ. ඔබ නිවැරදි රජුනි.
දැන් මේ ගං පතුලෙහි සැඟවගිය කැට කැබිලිති කිසියම් පූජාවිධි ක්‍රමයක් තුළින් නැවත දියෙහි පා කළ හැකිද? නැහැ හිමියනි. එය ප්‍රකෘති නියමයන්ට විරුද්ධයි. ඉතින් අප පමණක් ප්‍රකෘති නියාමයන්ගෙන් මිදෙන්නේ කෙසේද? අපත් සුබාදහම අනුව බිහිව පැවත නැසෙන්නේ යැයි බුදුන් වහන්සේ පැවසූසේක. සත්‍යයි පුදුරතුනි. එයට පිළිබදන් දුන් භාග්‍යවතුන් පැවසුවේ එහිලා තවත් සත්‍යයක් ඇති බවයි. ජීවිත කාලය තුළ අප මුතුන් මිත්තන් අතින් කිසියම් පාප ක්‍රියාවක් සිදුවුණි නම් එය ගං පතුල සිපගත් කැට කැබලිතිමෙන් සැඟවී පවති. එහෙත් කිසියම් යහපත් ක්‍රියාවක යෙදුනි නම් ජලතලයට නැග පාවෙන ගිතෙල්මෙන් ප්‍රකටව පවතින බව පහදා දුන්හ. වපුරන්නෝම අස්වනු ලබති. එවිට බුදුරජාණන් වහන්සේ පැවසුවේ භෞතික සිරුර තුළ ගෙවෙන මේ ජීවිත කාලය මෙන්ම සිරුරෙන් පිට වෙසෙන කාලය තුළද කර්මය එකසේම කර්ම පලානිශංසයන් ළඟා කර දෙන බවයි. පුද පිළිවෙතකින් මන්ත්‍රයකින් බිලිපුදකින් ආගමික වතාවතකින් බිඳිය හැකි දියදම් කවරේදැයි පැනනැගූ බුදුන් වහන්සේ එය තමන් වහන්සේට වුව නොකළ හැක්කක් බවත් පුණ්‍ය කර්මයම නිර්වාණද්වාරය විවර කරන බව පහදා දුන්සේක. මේ කවර අසිරිමත් කගපතක්ද? එක්ෂණයකින් නිසරුදෑ සිඳදමා ඒ ඥානයේ කිරණින් ප්‍රභාවත් වී අනවබෝධය එයින්ම වියකී ගියා. ශ්‍රේෂ්ඨයි.